කිව්වනේ ඒක ෆෝල්ඩ් එකකට දාන්න. බෑ. මං තව එක අඩියක්වත් ඉස්සරහට එන්නේ නැහැ. මට බඩගිනි. හරි අරන් දෙන්න මේ මෙතන ආවේ කන්නනේ මම අරන් දෙන්න යන්. අරන් දෙන්නම් අනේ නෙමෙයි අනේ මට දැම්ම ඕනේ කෑම. මට හොඳටම බඩගිනි. හැබැයි ඔයා මට කෑම අරන් දුන්නේ නැතුණත් මම මෙතන ඉඳ ගන්නවා හොඳේ? බිමි දයන් දෙපා යෝදී මිනිස්සු ඉන්නවා. මේ යන්කෝ. හරි මොනවද කන්න ඕනේ? මොනවාද අරන් දෙන්නම් ඕනේ කියන්නේ අනේ? ඕවා හිතන්නවත් මට මේ එන්නේ නැහැ හොඳටම බඩගිනි. හරි. අපි රයිස් එකක් මම රයිස් එකක් ගෙන්න. ආපෝ ෆ්‍රයිඩ් රයිස් කන්න බෑ. මගේ මේ ෆිගර් එක අවුට් වෙනවා. හරි එහෙනම් කොත්තුවක් අරන් දෙන්නම්කෝ. කොත්තු අනේ බෑ. ගෑස් ටික අනේ ඕවට. හරි. බිරියානියක් කරන් දෙන්නම්කෝ. අයියා. ඕවා කවදාද නේවත් දන්නේ නැහැ. බිරියානි එපා. දැන් මොන මගුලක්ද බං අරන් දෙන්න කියන්නේ? දැන් කොත්තුත් එවන්න රයිස් එවන්න මොනවද අරන් දෙන්න ඕනේ? ඔයා කැමති දෙයක් ගේන්න. කැමතිද? මෙන්න මෙනු කාඩ් එක තියෙනවා. කැමතියක් තෝරලා බලන්න. මේවා හරියන්නේ නෑනේ. ඔයා කැමති දෙයක් ගේන්න. මේ ඉන්නේ වේටර්. මුණ කැමතියක් කියන්න බං. මිස් අපිට ගාව තියෙනවා චීස් කොත්තු තියෙනවා බිරියානි තියෙනවා මසාලා කොත්තු තියෙනවා පීසා තියෙනවා මිස්ටි මොනවද ඕනේ නිල්කඩු මල්ලි කඩු ඉදියාප්ප තියෙනවා පිට්ටු තියෙනවා තෝසේ තියෙනවා මසාලා තෝසේ තියෙනවා ඊට අමතරව තියෙනවා කිරිබත් තියෙනවා මුං කැවුම් තියෙනවා මුං අලුවා තියෙනවා උඩ වැඩේ තියෙනවා පිටර තියෙනවා පාපිට තියෙනවා පාඩට තියෙනවා අරගෙන මට ගේන්න එක්කෝ යම් කියන්න බබා. ඔන්න ගායිස් ගොඩක් කට්ටිය කියලා තිබ්බා අපිට YouTube පැත්තට එන්න කියලා. ඉතින් අපි YouTube පැත්තට ආවා. දැම්ම යන්න ශකබුම් ප්‍රොඩක්ෂන් කියලා අපේ YouTube එකේ තියෙනවා. YouTube එක වෙනම සීන් එකක් යන්නේ. මේ වගේම තමයි හැබැයි ඊටලා වෙනම ආතල් එකක්. කට්ටිය හැමෝම YouTube එකට යන්න ශකබුම් ප්‍රොඩක්ෂන් සර්ච් කරන්න, subscribe කරන්න. ආදරේ මියුසික් අනිවාර්යෙන් content එක වටිනවා.